අයිබෝන් හල මේක තුළන්න තින ටෙක් වයිපියරප් ශාලෙන් ගෙන තවත් අලුත් මලත් වීඩියෝ එක ඉතින් ඔන්නද වීඩියෝ අපි කතා කරන්න යන්නේ පුංචි අමතර ජොබ්ස් එහෙමනත්තං AI ටෙස්ටිං ඇපලිකේෂන් ටෙස්ටිං වගේ දේවල් කරලා ඔන්ලයින් ඉන්කම්ය ගන්න පුළුවන් ඇපලිකේෂන්යක් තමයි අද වීඩියෝකෙන් අරගෙන ඇවිලතින් ඉතින් එනම් චැනල සබස්ක්‍රයිබ් කරගෙන හැපතගෙන බෙල්ලයි ගන්නක ප්‍රෙස් කල තියගන්න කියලා මදක් කරන මේ පීඩිකට යන්න කලින්න්න ඉතින් වාල්ට ම පල්ලා ලින්ක අදාල්දෙන ලින්ක එකින් වල් පලම් මේ ඇපලිකේෂන් එක ඩවන්ලෝඩ් කරගන්න ඔවල්ට කැමතිරෙන් ඇපලිකේෂන් එක මේ කවුන්ට එක හදාගන්න ඒවන්නත්තා මොමගේ වෙබ්සයිට් එකට වෙල්ලා එකකවුන්ට එක හදාගන්න හරි පඳන් ඔපන් කරගෙන තිර මෙන්න මේ කලික් බර්ක කෙන වෙබ්සයිට් එක වෙබ්සයිට් එක අපිට පුළුවන් පොඩින්ට වෙස්සක් බලාගන්න මේ විදියට මේ වෙබ්සයිට් එක අපි කරන්න මොනවාද ඒ වගේ දේව හරි මේක ඇපලිකේෂන් සහ AI ටෙස්ටිං තවා කරන්නේ මෙතන මනි කියන එකට කලික් කරලා ඔයාලට තියෙනවා සයින් අප් බටන් එක ඒ ක්ලික් කරගෙන ඊට පස්සේ ඔයාලට පොඩි ඩීටේල්ස් ටිකක් දෙන්න තියෙනවා ග්‍රෙන්ඩ් එක ඒ කියන්නේ ඔයාලා පිරිමිදක හැමද කියන එක ඉතින් මේක රියල් ඩීටේල්ස්ම දෙන්න ඕන කියලා එකක් නැහැ ඔයාලට ෆේක් ඩීටේල්ස් දෙන්න පුළුවන් ඊට පස්සේ දෙනවා ටයිටල් එකට ඔයාගේ යූසර් නේම් එක දෙන්න ඒ කියන්නේ ඔයාගේ නම සම්පූර්ණ නම ඒක ඇත්තම නම වෙන්න ඕනේ නැහැ ඊළඟට දෙන්න ඔයාගේ ලීගල් ෆස්ට් නේම් එක ඒ කියන්නේ ඔයාගේ නමේ මුල් කොටස ඒකට ඔයාගේ නමම දෙන්න ඕනේ නැහැ ඉතින් ඔයාලට ෆේක් නේම්ස් ඔයාලා මේකට යූස් කරන්න පුළුවන් හරිද යූසර් නේම් එක ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක පාස්වර්ඩ් එක ඊමේල් ඇඩ්‍රස් පාස්වර්ඩ් එක රියල් ඩීටේල්ස් දෙන්නේ කියන්නේ ඔයාලා මේකට වෙනම ඊමේල් එකක් හදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒවට ඇත්තම ඊමේල් එක සහ ඔයාලට හොඳට මතක තියෙන ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එකට කැපිටල් ලෙටර්ස් ඒ වගේම සිම්පල් ලෙටර්ස් සිම්බල් එකක් තව ඉලක්කම් මොනවා හරිත් ඇඩ් වෙන්න ඕන. ඒ ඔක්කොම ඇඩ් වෙන්න ඕන පාස්වර්ඩ් එක සම්පූර්ණ වෙන්න. ඊළඟට account එක සම්පූර්ණව හදාගත්තට පස්සේ ඔයාලට තියෙනවා account එක active කරන්න. හරිද? ඒගොල්ලෝ අපිට email එකක් එවනවා. ඒ email එකේ අපිට තියෙනවා account එක active කරන්න. ඉතින් ඔයාලට තියෙන්නේ account එක active කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ account එකට log වෙන්න. ඉතින් details ටික දෙන්න ඕන. ඔයාගේ details ටික දීලා ඊට පස්සේ ස්ටෙප් 1 වලට තමයි මේ ඊමේල් පාස්වර්ඩ් ඔය වගේ දේවල් ටික දෙන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්ටෙප් 2 වල ඔයාලට ඔය එක ඔයාගේ ලොකේෂන් එක තියෙන්නේ. ලොකේෂන් එක ගැන විස්තර දෙන්න තියෙනවා. ලොකේෂන් එකේ ෆේක් ඩීටේල්ස් ඔයාලට දෙන්න පුළුවන්. මොබයිල් නම්බර් එකක් ඔයා කැමති නම් දෙන්න අකමැති නම් මොබයිල් නම්බර් එකක් දෙන්න එපා. පාස්වර්ඩ් එක මතක තියාගන්න සිම්බල් කැපිටල් ලෙටර්ස් ඒ වගේ දේවල් ටික දෙන්න. යූසර් නේම් එක පාවිච්චි කරන ඒ කියන්නේ වෙන කෙනෙක් පාවිච්චි කරනවා නම් ඔයාගේ යූසර් නේම් එක ඒක ඔයාලට දෙන්න බෑ. ඔයා අන්තිමට ඉලක්කම් ටිකක් මොන හරි ඇඩ් කරලා දෙන්න. හරිද? ඉතින් සාමාන්‍යයෙන් අපි account එකක් හදන විදිය දන්නවනේ. අන්න ඒ විදිහට තමයි account එක හදාගන්න තියෙන්නේ. සිම්පල් දේවල් ටිකක් තියෙන මම ඒක ගැන වැඩි කියන්නේ නැහැ. මේ විදිහට අපේ account එක අපි create කරගන්න ඕන. මම මේක ඩීටේල්ස් ටික බහලා දෙන්න. මොකද මගේ පර්සනල් දෙයක් ඩීටේල්ස් කියන එක. ඉතින් මම මේක ෆේක් ඩීටේල්ස් තමයි දෙන්නේ. මේක මම ෆේක් ඩීටේල්ස් දීලා හදන account එකක්. ඇත්ත ඩීටේල්ස් දීලා හදන account එකක් නෙමෙයි. ස්ටෙප් 2 වල ඔයාලට බර්ත්ඩේ එකක් දෙන්න තියෙනවා, කන්ට්‍රි එකක් දෙන්න තියෙනවා. ඒ වගේම ඔයාලට ස්පීක් කරන ඒ කියන්නේ ඔයාලට තේරෙන ලැන්ග්වේජ් එකට ඉංග්‍රීසි දෙන්න. සිංහල ලැන්ග්වේජ් එක මේ ඇප්ලිකේෂන් එකේ නැහැ. ඒක නිසා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දෙන්න. ඊළඟට ඔයාගේ අර ස්ට්‍රීට් නම්බර් එක දෙන්න තියෙනවා. ස්ට්‍රීට් නම්බර් එකත් ෆේක් ස්ට්‍රීට් නම්බර් එකක් දෙන්න. පෝස්ටල් කෝඩ් එකත් ෆේක් පෝස්ටල් කෝඩ් එකක් දෙන්න. ඉලක්කම් 5ක වගේ ෆේක් පෝස්ටල් කෝඩ් එකක් දෙන්න. ඒ වගේම ඔයාගේ සිටි එක දෙන්න ඕන. සිටි එකත් ෆේක් සිටි එකක් දෙන්න පුළුවන්. හරි අපි මේ ස්ටෙප් ටික කම්ප්ලීට් කරගෙන යමු. හරි මේක කම්ප්ලීට් කරන ගමන් අපි මේක කරන්න තියෙන වැඩ ගැන කතා කරමු. වැඩ කිව්වොත් ඔයාලට තියෙනවා ඇප්ලිකේෂන් ටෙස්ටිං. ඒ කියන්නේ ඔයාලා
ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඒ ඇප්ලිකේෂන් එක ඔයාලට යම් කිසි ටාස්ක් වගේ කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇඩ් නෙට්වර්ක් කරහා කරන්න පුළුවන්. ඒක ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරලා ඒකේ තියෙන ටාස්ක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒ වගේම සයිට් එකෙන් ඔයාලා account එක හදනවා නම් ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. හරිද? ඔයාලා සම්පූර්ණ account එක හදලා ඉවරුනාට පස්සේ ඔයාලට මේගොල්ලෝ මේල් එකක් කරනවා ඔයාගේ account එක ඇක්ටිව් කරන්න. ඒක තමයි මම කිව්වේ ඔයාලා ඊමේල් එක සහ පාස්වර්ඩ් එක රියල්ම ඊමේල් එක සහ පාස්වර්ඩ් එක දෙන්න. ඊමේල් එකේම තියෙන පාස්වර්ඩ් එක මේකට දෙන්න අවශ්‍ය නැහැ. පාස්වර්ඩ් එක ඔයාලා ක්‍රියේට් කරලා දෙන්න. ඒ මේල් එකෙන් තමයි ඔයාගේ account එක ඇක්ටිව් කරගන්න තියෙන්නේ. එහෙම නැතුව ඔයාලා කොච්චර ඊමේල් පාස්වර්ඩ් එක ගහුවත් වෙබ්සයිට් එකකට ඇප්ලිකේෂන් එකකට ලොගින් වෙන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලම account එක ඇක්ටිව් කරගන්න ඕන. ඉතින් අපි ඊමේල් එක ඕපන් කරගෙන ඊට පස්සේ ඔයාලගේ මේල් බොක්ස් එක පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරලා බලන්න මේල් එක ඇවිල්ලා තියෙනවද කියලා. මගේ මේල් බොක්ස් එකට තාම මේල් එක එන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට විනාඩි 5ක් වගේ යනවා මේල් එක එන්න. ඒ වගේම ඔයාලා මේක ඇක්ටිව් කරාට පස්සේ ඔයාලට විනාඩි 5ක් දෙනවා ඒගොල්ලෝ account එක ඇක්ටිව් එකේ තියෙන. සාමාන්‍යයෙන් ඒ විනාඩි 5 ඇතුළත ඔයාලා app එක download කරලා account එකට login වෙන්න ඕනේ. ඔයාලා account එක ඇක්ටිව් ඒ කියන්නේ email එකේ තියෙන link එකෙන් ගිහලා account එක ඇක්ටිව් කරාට පස්සේ එතන ඔයාලා mobile එකේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික photos වලින් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලා කරගන්න application එක download කරලා. මේ ටික මේ විදිහට email එක ඇක්ටිව් කරගත්තට පස්සේ අපි යන්න ඕන අපේ Play Store application එකට. හරිද? Play Store application එකට යනවා. මම මේක පොඩ්ඩක් ටෙස්ට් කරනවා මේ වෙබ්සයිට් එකේ අපිට ඊමේල් පාස්වර්ඩ් දීලා ලොගින් වෙන්න පුළුවන්ද කියලා. මේ විදිහට ලොගින් වෙනකොටත් අපිට පෙන්නන්නේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් වෙබ්සයිට් එක අපිට රන් කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එක වගේ කරනවා නම්. ඉතින් ඒක නිසා ෆෝන් එකෙන් කරන කට්ටිය අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. යම් Play Store එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕන Clickworker කියලා. මෙන්න මේ විදියට අපි යම් Clickworker කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. MB 73ක වගේ ඇප්ලිකේෂන් එකක්. හරි. මම දැන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තා. මම මේක ඕපන් කරගෙන මගේ අර වෙබ්සයිට් එකේ අපි හදපු account එකේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක දෙනවා ඇප්ලිකේෂන් එකට ලොගින් වෙන්න. දැන් ඔයාලා sign up නෙමෙයි ලොගින් තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔයාලා ඇප්ලිකේෂන් එකම කෙලින්ම යන්න පුළුවන් කැමති විදිහට. හරි. මෙතනදී ඔයාලට දීලා තියෙනවා එක වැඩ. මෙතනදී ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ටෙස්ට් කරන්න කියන්නේ යම්කිසි කාලයක් දීලා තියෙනවා සහ කරන්න ඕන ටාස්ක් එක දීලා තියෙනවා. ඉතින් ඔයාලා හරියට ටාස්ක් එක කරනවා නම් හරියට ඒ ටයිම් එකේදී ඔයාලා කම්ප්ලීට් කරනවා නම් දවස් 30ක් හෝ දවස් 60ක් ඇතුළත ඒගොල්ලෝ පේමන්ට් එක කරනවා කියලා දෙනවා. ඉතින් ඒ වගේම මේකේ මහා ලොකු ගණන් earnings දෙන්නේ නැහැ. හරිද? ලොකු earnings දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පුංචි ඉන්කම් එකක් තමයි ගන්න පුළුවන්. මොකද එයාලට ඇප්ලිකේෂන් එක එයාලගේ රිලීස් කරන් තියෙන ඇප්ලිකේෂන් එක ලොකු යූසර්ස්ලා ප්‍රමාණයකින් ටෙස්ට් කරගන්න ඕන. ඒක තමයි මේ Clickworker කියන සයිට් එක හරහා කරන්නේ. Clickworker සයිට් එකට හම්බෙන ඉන්කම් එකෙන් පුංචි ප්‍රමාණයක් මේක ටෙස්ට් කරන්න උදව් කරන යූසර්ස්ලාට ගෙවන එක තමයි මේ සයිට් එකෙන් කරන්නේ. ඉතින් මෙතන මම කරන්නේ මේ CPS research network එකට. ඉතින් මේක ගොඩක් වෙලාවට ලංකාවට සපෝට් නැහැ මේ සර්විස්. ඉතින් මම මේක නිකන් ටෙස්ට් කරන විතරයි කරන්නේ. හරි. මෙතන තියෙනවා අපිට අපේ ජොබ්ස් තමයි මෙතන පෙන්නන්නේ. ඔය තියෙන එක ජොබ් එක. මෙතන $0.01 කියනවා. ඩොලර් නෙමෙයි මේක එරෝ වලින් තියෙන්නේ. මෙතන තියෙනවා අපිට වීඩියෝ එකක්. මේ වීඩියෝ එක සම්පූර්ණම බලලා
මෙතන යස් කියන එකට ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. ක්ලික් එකක් දුන්නට පස්සේ ඔයාලට මෙතන $0.01 ගෙවනවා. ඉතින් මට දැන් ටයිම් එකක් නැහැ මේක බලන්න. පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඉතින් මෙතන තියෙන්නේ මේ ක්ලික්වර්ක කියන වෙබ්සයිට් එක ගැන පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ඒ කියන්නේ මේකින් කරන්නේ මොකක්ද, එතකොට මේක ජොබ්ස් කම්ප්ලීට් කරන්නේ කොහොමද, එතකොට තව එක මේ සයිට් එක නැත්තම් මේ ඇප්ලිකේෂන් එක ගැන ඩීටේල්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලලා මේ $0.01ක earning එක ගන්න. ඉතින් ඔයාලට මේකේ ප්‍රධානම දේ තමයි මේකේ account එක හදලා ඔයාලා jobs complete කරන තමයි ඔයාලට සාමාන්‍යයෙන් අර income ලොකු income එකකට යන්න පුළුවන් jobs ඔයාලගේ wall එකට වැටෙන්නේ. හරිද? ඒ කියන්නේ $5-10 jobs එන්න නම් ඔයාලා සාමාන්‍ය කාලයක් මේකේ earn කරන්න ඕන. earn කරලා තමයි ඒ වගේ jobs ගන්න ඕන. ඒක ඔයාලගේ වැඩ. හරිද? මුලින් නම් මේ වගේ පොඩි ජොබ්ස් තියන්නේ ලොකු ඉන්කම් එකක් ගන්න බැරි දේවල් කමන්නේ. ඒකට ඉතින් මුල් කාලේ ලොකු ඉන්කම් එක නැති වුණා පස්සේ ඔයාලට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. මේ තියෙන ප්‍රොෆයිල් එක දකුණු පැත්තේ උඩම තියෙන ඩොලර් මාක් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන බලා ගන්න පුළුවන් අපිට payment method set කරගන්න තියෙනවා. ඉතින් Payoneer වලින් මේගොල්ලෝ ගෙවනවා. Payoneer වලින් ගෙවන්න නම් $20ට වඩා තියෙන්න ඕන. ක්ලික්වර්ක e-wallet එකෙන් ගෙවනවා. e-wallet එකෙන් ගෙවන්න නම් ඔයාලා e-wallet එකක් ඉස්සෙල්ලා ක්‍රියේට් කරගෙන තියෙන්න ඕන. හරි. ඊළඟට තව තියෙනවා Airterm wallet කියලා. ඉතින් ඒක සම්බන්ධව මම කිසි දන්නේ නැහැ. මම Airterm wallet එක මට නැහැ. ඒක නිසා මම ඒක ගැන දන්නේ නැහැ. අනිත් Payoneer නම් ඉතින් ගොඩක් අය දන්නවා. ඔය eBay කරන කට්ටිය එහෙම Payoneer account පාවිච්චි කරනවා. ඉතින් tax details තියෙනවා. ඒක ඉතින් බොඩ YouTube එකෙන් බලලා ඕගොල්ලෝ මේකට add කරගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන යට තියෙනවා මැද activity points කියලා. ඉතින් මෙතන දෙනවා daily activity points. ඒ කියන්නේ ඕගොල්ලෝ task complete කරනවට jobs complete කරනවට මෙතන activity points ඒ කියන්නේ ඔයා active ඉන්නවට points දෙනවා. ඉතින් මේ වගේ points 10ක් හම්බ වෙනවා daily. ඊට පස්සේ ඔයාලා points 5000ක් වුණාට පස්සේ ඔයාලට $5ක් විදියට convert කරගන්න පුළුවන් මේ හම්බ වෙන points. ඒ වගේම මේකේ තව එක options තියෙනවා earn කරන්න පුළුවන්. ඔයාලට ඒ හරහාත් income එකක් ගන්න පුළුවන්. යාළුවන්ට ඉන්වයිට් කළත් මේකේ earning එකක් ගන්න පුළුවන්. හැබැයි $5ක earning එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ 500ක වගේ මුදලක් දෙනවා. හැබැයි ඔයාගේ ඉන්වයිට් කරන කෙනා $10ක් earn කරාට පස්සේ තමයි ඔයාට මේ $5 හම්බෙන්නේ. ඉතින් ඒක යාගෙන් අය වෙන්නේ නැහැ. ඔය විදිහට තමයි මේකේ earnings ගන්න පුළුවන්. ඉතින් මේකේ jobs complete කරන තරමට තමයි ඔයාලට ලොකු income එකක් ගන්න පුළුවන් jobs මේගොල්ලෝ දෙන්නේ. එහෙනම් ඉතින් ගොඩක් අය try කරලා බලයි කියලා හිතනවා. බලමු ඉතින් හොඳ ඇප්ලිකේෂන් එකක් කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපි part time job එකක් කරන්න හොඳ ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ එක දිගටම කරනවා නම් ඉස්සරහට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. එහෙනම් ඉතින් අදට ගිහලා නම් Tech Vibe YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Goodbye all.